හරියන ගඩි පටන් ගන්නකෝ. ඔව් මං ගාව තියෙනවා කරවල කෑල්ලකුයි පොල්ටුයි අලුයි. අපි දැන් මේ කරන්න යන්නේ කරවල කෑල්ල තියලා ඒක වටේට මේ අලු මේ තියන්න තමයි යන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ඇත්තටම මෙහෙම හොල්මන් හරි පෙරේතය හරි ඉන්නවා නම් අලුවල මෙව්ව තියෙනවා මේ කියන්නේ. ඔයාලට පේන ඇති මෙන්න මේ කරවල කෑල්ල මේ තියෙන්නේ. හරිද? ඔන්න බලන්න. මේ තමයි මෙයා මේ ගන්නේ අලු. කරවල කෑල්ල වටේට අලු වලින් කොටුවක් හරියට දාන්නවා. හරිද? ඒ අලු වලින් කොටුව හරියට දාන්නේ නැහැ. නිකන් ඔව් ගයිස්. යාළුවනේ. ඔන්න අපේ තුන්වෙනි එක්ස්පෙරිමන්ට් එක කරන්න යන්නේ කොහෙවත් කරලා නැති අපේම විදිහ මුතුම එක්ස්පෙරිමන්ට් එකක්. ඒක අපේ ගයිඩ් හඳුන්වලා දීහන්ක බලන්න කොහොමද කියලා. නිකන් කිය. ඇත්තටම කිව්වොත් මේක ඇත්තටම මම නම් හිතන්නේ වෙන channel වල වෙන YouTube වල කොහෙවත් දාලා තියෙනවා කියලා. මේක මේ 아무තු මේකක් අපි අද කරන්න යන්නේ. ඇත්තටම හොල්මන් පුලුටු වෙනවා පුලුටු වලට එනවද කියලා බලන්න තමයි අද යන්නේ අපි මේ. ඒක අපිට ෂුවර් නෑ. ඒක මේ කරලා බලන්න තමයි එක්ස්පෙරිමන්ට් එක කරලා බලන්න තමයි යන්නේ. පුලුටු වලට හොල්මන් එනවද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් අපි ඒක කරලා බලමු. ෂුවර් එකක් නෑ අපිට ෂුවර් එකක් නෑ. අපි වීඩියෝ එක තියලා යනවා. ඔයාලට වීඩියෝ එකේ මොනවා හරි තිබ්බොත් පෙන්නන්නම්. ඔයාලා දැක්කොත් කියන්න. අපි අද මෙතන තමයි වීඩියෝ එක කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මේක මෙතන තමයි ගමේ වෙලට එන පාර. මේක එන මේක කළුවර හොඳ සුපිරි කැලේ මැදින් තියෙන පාරක්. හරිද? ඔන්න පාර. හරිද? මෙන්න පාර. හරිද? ඔයාලට තියෙන දැන් අපි මේ කරන සීන් එක හරියට බලන්න. මම දැන් මෙයා වැඩේ කරයි අලු ටික දාලා මම එනවා කැමරා වැඩේ හරියට කරන්න. හරියන වැඩේ පටන් ගන්නකෝ. ඔව් මං ගාව තියෙනවා කරවල කෑල්ලකුයි පොල්ටුයි අලුයි. අපි දැන් මේ කරන්න යන්නේ කරවල කෑල්ල තියලා ඒක වටේට මේ අලු මේ තියන්න තමයි යන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ඇත්තටම මෙහෙම හොල්මන් හරි පෙරේතය හරි ඉන්නවා නම් අලුවල මෙව්ව තියෙනවා මේ කියන්නේ. ඔයාලට පේන ඇති මෙන්න මේ කරවල කෑල්ල මේ තියෙන්නේ. හරිද? ඔන්න බලන්න. මේ තමයි මෙයා මේ ගන්නේ අලු. හරිද? මේකේ වෙන්නේ මෙහෙමයි. මම හරියට පැහැදිලි කරන්නම්කෝ. කරවල කෑල්ල වටේට අලු වලින් කොටුවක් හරියට දාන්නවා. හරිද? ඒ අලු වලින් කොටුව හරියට දාන්නේ නැහැ. නිකන් හොඳට කෙලින්ම නිකන් දාන්නේ. ඒ අලු වලින් කොටුව හරියට දානවා. ඊට පස්සේ ඒ අලු කොටුවේ අපි මෙතනින් විනාඩි 30ක් අයින් වෙලා ඉන්නවා. ඔව්. හරිද? විනාඩි 30ක් අපි අයින් වෙලා ඉන්නවා. ඊට පස්සේ අපිට විනාඩි 30කට පස්සේ මේන්න මේ අලු කෝනේ අලු කොටුවේ අඩිපාරවල් නිකන් අර අපි ඔය අපිත් ඔය අලු ගොඩකින් ගිහපුවම අඩිසටහන් හිටිනවනේ. ඒ විදිහට අඩිසටහන් තිබ්බොත් අපිට විශ්වාස කර හැකි අලු පාගගෙන ඒ පේට නැති ආත්මයක් ආවද නැද්ද කියලා බලාගත්ත හැකි. ඔව් දැන් වෙලාව 9ට අපි එද්දි කොහම හරි 8:25යි. 8:25යි එද්දි. 8:25යි. දැන් තමයි 8:51. 8:51යි දැන් වෙලාව. අලු ටික දාලා ගැම්මට වැඩේ කරන්නකෝ. ඔයාලට පේන ඇති මෙන්න අලු. හරිද? මේන් අලු ඔය අලු කොටුව වටේට අපිට මේ හොඳට zoom කරලා පෙන්වන්න හැකි මේ. ඔයාලට පේන ඇති මේ සුපිරියට පෙන්වන්න හැකිය. අලු කෝණේ වටේට මුක්කෙක් හරි හිටියොත් නෙමේ ඇවිදලා වාගේ අඩිපාරවල් වාගේ නිකන් තිබ්බොත් අපිට හිතාගත්ත හැකි නිකන් මොකක් හරි සීන් එකක් කරලා ඉන්නවා කියලා. මම නම් හිතන්නේ මේක මේ එක්ස්පෙරිමන්ට් එක වෙන channel වල දාලා ඇති කියලා. මොකද මේක මේ අපි ෆස්ට් ටයිම් තමයි කරන්නේ. ඔයාලට පේනවා ඇති. ඔයලවත් බැලුවේ නෑ මේ වගේ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න වැට. ඔන්න ඒ පාර දෙපැත්තේ තියෙන වැට. මේන් එහා පැත්තේ වැට. මෙන්න පාර. ඔහොම යන්න තියෙන්නේ. හරිද? ඕන් එහෙම තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න අපේ කොල්ලා වැඩේ කරගෙන යනවා. ඔව් ඔයාලට මේ පේනවා ඇති. ඉතින් අපි මොනවත් කරලා නැහැ අඩිපාරක්වත්. අපි නැත්තම් ඔයාලා හිතා අපි මේ ඇඟිලි තියලා පාගලා ගිහින් එහෙමත් නැති වෙන්න තමයි මේ ඔය පේනවා ඇති. මෙහෙම හොල්මන් ඉන්නවද නැත්නම් නැද්ද? මෙච්චර වෙලාවකට ඉතින් අපේ channel එකේ එක්ස්පෙරිමන්ට් දෙකෙම හොල්මන් අහුනේ නැහැ. අපි බොරු දැම්මෙත් නැහැ. බොරු දැම්මෙත් නැහැ. බලමු ඉතින් මේකටවත් හම්බෙයිද කියලා. නොපෙනෙන මානේ දේවල්. හරිනේ. හරිනේ. අපි එහෙනම් ගයිස්
එහෙනම් බ්‍රෝ අපි දැන් මෙතනින් මේ යනවා ගිහලා විනාඩි 30ක් විතර වීඩියෝ එක මෙතන තියලා යන්නේ නැහැ කැමරා මොකද ඔක්කොම අරන් යන්නේ විනාඩි 30ක් ඉඳලා අපි විනාඩි 30කින් ආයෙත් මෙතෙන්ට වීඩියෝ එක අරන් එනවා. එහෙනම් විනාඩි 30කින් හම්බ වෙමු. මචං විනාඩි 30ක් ගියා. ඒ 9:51ට තමයි මේ අපි ආවේ. ආයේ පහු අපි මේ පාර දිගේ පාතට යනවා. බලමු කරවල කැලලට මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ බුවා යනවා. ඒ තමයි පාර. ඉතින් ඔන්න වැට කණු ගහලා තියාගෙන කට්ටිය ඉන්නේ. ඉදිකටම යනවා. කරෝල කෑල්ල කුමක් සිදුවීද අපි බලමු. කොහෙවත් නේව කරලා නැහැ. වෙන channel එකකවත් තිබිලා තියෙනවද බලන්නකො. බොරු නම් ගිහින් එක channel එකකවත් නැහැ. මොන වලට පේන ඇති සුපිරි ෆස්ට් ටයිම් කරලා සුපිරි ගහක් මේ. මොකද්ද පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ගහ මොකද්ද කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ගහ මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ කරෝලේ ඕකේ දැන් අපි කරෝලේ ටෝච් එක ගහපන් බා ගානට ගහපන් උඩින් අල්ලපන් හරිද මෙන්න යටට අල්ලන්න දැන් අපි කරෝලේ ඔයාලට පේන ටිකක් පාත් කරන්න මෙන්න කරෝලේ පොඩ්ඩක් සද්දයක් කොලයක් ගියා වගේ නේ මේකට අහු වෙන්න ඕනේ මේ ෆෝන් එකට අනිවාර්යයෙන් මෙන්න කරෝලේ හරිද කරෝලේ බල්ලෝ කාලක් නැහැ බල්ලෙක් ඉන්නවා මේ ළඟ පාත අපි පස්සෙන් බල්ලා එනවා බල්ලා කාලක් නැහැ කරෝලේ ඉව කරන්න හැදුවා හරිද ඇයි මේ බල්ලා ඉව කිරුවත් මම නම් හිතුවේ නෑ කරෝලේ තියෙයි කියලා බල්ලා කාලා කියලා ඒත් නෑ කරෝලේ තිබ්බට වැඩිය නිකන් තැලිලා වාගේ සත්තයි මේ කරෝලේ ඇත්ත මේ අලු පොංගල වගේලා ඉන්නක් තියෙනවනේ බා පාර සීතල මේ බලපන් මේ ටික ලා පාටයි හරිද මේ ටික පේනවා පාර සීතලට වෙන්න බා ඔයාලට පේන්නේ නැති මේ කකරා මේවා කරපුවා ඔන්න මෙන්න මේ හරිය මේ හරියලු ටික මේ නිකන් අමුතුලා ඉන්නක් තියෙනවා හරිද කොහොම හරි කරෝලේ බේම් බලන්න මෙන්න කරෝලේ නිකන් පොළවට මේ සෙට් එක ඉස්සරලා වීඩියෝ එක ඉස්සරලා තියද්දි තිබ්බේ නිකන් පිම්බිලා වගේ අල්ලංගෝ මේ ටික තිබ්බේ පිම්බිලා වගේ හරිද මේ ටික දැන් ඒ ටිකත් පොළවට නිකන් පතිත වෙලා වගේ මේ කිසි බොරුවක් නැහැ කිසිම කැමරා නැහැ හෝල්මන් අල්ලන කිසි මගුලක් නැහැ තියෙන්නේ ෆෝන් එකයි ටෝච් එකයි විතරයි එච්චරයි ඉතින් උඹට බලහම් පේනවාද කියලා නිකන් අලුවල බේ මෙතන ටිකක් තියෙනවා නේ බලන්න ඔයාලට පේනවා ඇති හරියට බලන්න මම මේවා කරනවා බේ මෙතන එතන නිකන් වලක් වගේ වෙනවා එච්චරයි නේ ආබී මේ සද්දත් ඇදුණා රෑසියෝ කියලා අල්ලනවා රෑසියෝ කියලා රෑසියෝ එකපාරම කෑ ගහන්නේ ඇයි එකපාරම සද්ද වැඩි මෙන්න මේ මෙතන හරියට බලන්න මෙතන උන් එතන බලක් වගේ පාත් වෙලා වගේ අපි ඔක්කොම වහලා ගියේ යද්දි මොනවද තිබ්බේ නැහැ ඔව් කිසිම දෙයක් නැහැ බලන්න
මේ හරිය නිකන් පොඩි තැල්මක් තියෙනවා මෙතන. මෙතන. ඉතින් ඔච්චරයි. ඉතින් මෙතනින් ගෙම්බෙකුත් කෑ ගහනවා ඕම්බා. ඕක තමයි එක්ස්පෙරිමන්ට් එක. හැබැයි මෙහෙමයි. මේ මෙතන පොඩි සීන් එකක් මේ මෙතන පොඩි තැල්මක් වගේ තියෙනවා. අය මේ කරවල කෑල්ල තැලිලා වගේ. ඔව්. පොළොවට නිකන් මේ පැත්තෙන් වගේ. මේ පැත්තෙන් ඇලිලා වගේ තියෙනවා. එච්චරයි. ඉතින් එතනින් එහාට අපිට කියන්න දෙයක් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මහරකට වීඩියෝ දික් කරන්න ඕනේ නැහැ. ඕක තමයි විස්තරේ. ඉතින් ආයෙ ඉතින් ඔතනින් එහාට දෙයක් නැහැ. කරවල කෑල්ල තැලිලා වගේ ඒ ටික තියෙනවා හැමම. ඉතින් ආයෙ කියන්න දෙයක්වත් නැහැ. මොනවා හරි වල ඉතින් මේ අතරමැද එන එකකින් නැත්තම් කරවල කෑල්ලේ තියෙන එකේ මොකක් හරි දෙයක් දැක්කනම් කියන්න. කරවල කෑල්ල පොළොවට ඇලිලා වගේ තිබ්බ එච්චරයි. ඉතින් එහාට අපි දැක්කේ නැහැ. දන්නේ නැහැ. ඔරු කරන්න ඕනේ නැහැ. වීඩියෝ දික් කරන්න ඕනේ නැහැ. කමෙන්ට් එකක් දාගෙන යන්න. ෂෙයා පාරක් දෙන්න. එහෙනම් අපි අද ඉවරයි මේ සීන් එක. ඕ මේ යන පාර පෙන්නන්නම්. ඔන්න මේන් යන පාර. ටෝච් එක ගන්න. අපි දැන් යනවා ඉතින් පාර දිගේ ගෙදර. අර පැත්තට අල්ලපන්කෝ කොක් තවපාර කොක. කරවල කැල්ල අරන් යන්නේ නැද්ද? අනේ කවුව අරන් යන්න බෑ බුදු අම්මේ මොනවා බල්ලෙක්වත් කන්නේ බෑනේ. ඔව්. ඕන් ඉතින් ඔච්චරයි මචං විස්තරේ. අපි දැන් යන ගමන් ඉන්නේ ගෙවල් වලට මීටර 200ක් 300ක් තියෙන. එච්චරයි. එතනින් යට ගිමුත් නෑ. එඩිට් කරලා ගන්න. එහෙනම් ජය වේවා බුස්සරයි. වීඩියෝ එක බලලා අපිට සපෝට් එකක් දෙන්න. බයි.